හායි ළමයි අපි අද බලමුද රසම රස බෝන්චි කරියක් හදාගන්නේ කොහොමද කියලා. මේක නම් හරිම ලේසි ඉක්මනින්ම හදාගන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් අය කැමතිනේ බෝන්චි එකේ කොළ පාට තියෙනවට. ඉතින් මම අද කතා කරන්නේ බෝන්චි එකේ කොළ පාට රැකගෙන හදාගන්න පුළුවන් ලස්සන විදිහක් ගැන. ඉස්සෙල්ලාම ඉතින් මම මෙතන කරන්නේ මගේ බෝන්චි ටික සුද්ධ කරගන්න එක. බෝන්චි වල දෙපැත්තෙම නූල් අරගෙන ඊළඟට මම බෝන්චි ටික හොඳට සෝද ගන්නවා. ඊළඟට මම කරන්නේ මේ බෝන්චි ටික මෙන්න මේ වගේ පැත්තට කපා ගන්න එක. පැත්තට කපා ගත්තාම අපිට හොයන්න පුළුවන් මේකේ පණුව ඉන්නවද නැද්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට මම මගේ බෝන්චි ටික කපා ගන්නවා. මෙතන මම ලපටි බෝන්චි ටිකක් තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපිට මේක රසයට හදා ගන්න පුළුවන්. බෝන්චි වල කොළ පැහැ ආරක්ෂා කරගෙන උයාදේ තමයි ඒකේ රසය වගේම ගුණය තියෙන්නේ. ඒ වගේම බෝන්චි ගොඩාක් උයන් නැතුව ටිකක් අම්මුවට ගත්තාම හරිම රසයි වගේම ගුණයි. හරි. ඔන්න ඉතින් මම මගේ බෝන්චි ටික කපාගෙන ඉවරයි. ඊළඟට මම භාජනයකට මගේ බෝන්චි ටික දාලා ලුණු, කරපිංචා, රම්පේ, අමු මිරිස්, ඒ වගේම සුදු ලුණුත් එකතු කරගන්නවා. මෙතනදී මම එකතු කරගන්නේ ගම්බිරිස්. ගම්බිරිස් ඔයාට අවශ්‍ය ප්‍රමාණයට දාලා ඊළඟට මේක හොඳට කලවම් කරනවා. ඊට පස්සේ මම කරන්නේ මේකට තෙල් ටිකක් දාලා මද ගින්දරේ හැදෙන්න තියනවා. ඔන්න ඔය තියෙන්නේ මගේ බෝන්චි එක හැදීගෙන එද්දි. අපි මේක නිතර නිතර බලලා ටුට්ටක් හැඳි ගන්න ඕනේ. ගොඩාක් මේක උයන් දෙන්න එපා. බාන්න ලං වෙද්දි තමයි මම මගේ රස පදමානුව ලුණු එකතු කරගන්නේ. ඊට පස්සේ චුට්ටක් හැඳි ගාලා මෙන්න මේ තව පොඩි වෙලාවක් තියාගන්නවා. ඔන්න ඉතින් මගේ බෝන්චි එක හැදිලා ඉවරයි. මෙන්න මේ ප්‍රමාණයට ගත්තාම ඇත්තටම හරිම රසයි. ඒ වගේම දන්නවද මේ විදිහට කොළ පාරට බෝන්චි උයා ගත්තාම බත් එකට දාද්දිත් හරිම ලස්සනයි වගේම ඒකේ ගුණයත් රැකෙනවා. ඉතින් ඔයත් හදලා බලන්නකෝ මේ විදිහට කොච්චර රසද කියලා. ඔයාට හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳයි කියලා මාවත් subscribe කරලා තියාගන්න. ආයෙමත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.